දන්සල් ගැන සාමාන්‍යයෙන් කරලියට එන්නේ වෙසක් මාසෙ දිනක් මෙවර දළදා දැක්මත් එක්ක දන්සල් ගැන කතාව නැවතත් කරලියට ඇවිල්ලා. අද අපි කතා කරන්නේ ලංකාවේ ලොකුම දන්සල ගැන. මේ දන්සල තියෙන්නේ දළදා මාලිගාව අතර රාජ වීදියේ. මේ සංවිධානය කරලා තියෙන දළදා මාලිගාවේ දියවටන තුන ඇතුළු දානපතින්ගේ එකතුවකින්. දන්සල දළදා දැක්ම ප්‍රාර්ථනා කාලසීම පුරාවටම රාත්‍රී ආහාරය ලබා ගන්න සැදැහැවතුන්ට අවස්ථාව තියෙනවා. මේ දන්සල වලින් සාමාන්‍යයෙන් එකවරකට 1000කට ආහාර ගන්න පුළුවන්. මේ අය සාමාන්‍යයෙන් පැයකට 5000කට ආහාර පාන සපයන්නට හැකියාව තිබෙනවා. එතකොට මේ අයගේ ඉලක්කය තමයි දවසකට 35000ක පිරිසකට ආහාර සපයීම. මේ යෝධ කාන්තාවන් පස්සේ ඉන්න මිනිස් බලය තමයි ශ්‍රී ලංකා යුද හමුදාව. අතිශාල පිරිසක් මේ කාර්යය සාර්ථක කරගන්නට සහභාගී වෙලා තියෙනවා. ඕකිවරුන් සහායකයන් අතුළු විශාල පිරිසක් දිවාරය නොබලා මෙතන වැඩ. සාමාන්‍යයෙන් වෙසක් කාලේ කරන දන්සල් එම දිනට හරි ඊට පස්සේ දිනට හරි සීමා වෙනවා. පොසොන් දන්සල් කරද්දී සාමාන්‍යයෙන් ඊට වඩා වැඩි කාලයක් තියෙනවා. ඒත් මේ දන්සල් නම් දළදා ප්‍රදර්ශනයේ පැවැත්වෙන කාල සීමාව පුරාවට ඉතින් දවස් 10ක් වගේ කාල සීමාවක් පැවැත්වෙනවා. ඒ අනුව ලංකාවේ ලොකුම දන්සල මේක කියන එක වෙන තර්ක විතර්ක අවශ්‍ය නැති වෙයි. මේ දන්සලට අවශ්‍ය උපකරණ වෙනම සමහර ඒවා නිර්මාණය කරලා තියෙනවා. බද්ගිඩේට විශාල කරත්ත තියෙනවා. පොඩි හැදීම් සඳහා විශාල කල්දේරම් පාවිච්චි කරනවා. ඔබත් දළදා මාසෙ දැක බලා ගන්න යනවා නම් නොවැරදීම මෙතනට යන්න. මේ උපකරණ දකින්න වගේම පාඩකට පිරෙන හොඳ ආහාර වේලක් ගන්නත් ඔබට හැකි වේවි. තවත් වීඩියෝ එකක් අපලෝඩ් සුබ දවසක්.